ලංකාවේ මහසෝන් එකෙන් වෙන බලවෑම් අනන්තයි. ඉතින් අද කතා කරන්න යන්නේ මහසෝන් එකෙන් වෙච්ච තවත් එක්තරා විදියක හරි අමුතු සිදුවීමක් ගැන. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ලංකාවේ එක්තරා ගමක. ඒ ගම මොකක්ද කියලා මම කියන්න යන්නේ නැහැ. ඉතින් අද අපි නයිට් රෙකෝඩ් X එකේ තුන්වෙනි එපිසෝඩ් එක විදියට අපි කතා කරමු මොකක්ද මේ සිද්ධිය කියලා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ලංකාවේ එක්තරා විදියක ප්‍රසිද්ධ ගමක. හැබැයි මේ සිද්ධිය සිද්ධ වෙනවත් එක්කම මට මේ ගමේ නම් කිසි දෙයක් කියන්න බෑ. ඒ හින්දා මං හිතන එක ඔයාලටත් ඕන් නැති වෙයි කියලා. ඉතින් කොහොම හරි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ චින්ත මාමා කියලා පුද්ගලයාට තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි චින්ත මාමා කියන්නේ ගමේ හිටපු කඩයක් කරන් හිටපු සාමාන්‍ය මිනිසෙක්. ඉතින් ගමේ හැමෝම වගේ දන්න මිනිසෙක් තමයි මේ චින්ත මාමා කියන්නේ. හැබැයි මේ චින්ත මාමා කරන එක්තරා දේවල් හින්දා ගමේ මිනිස්සු පොඩ්ඩක් චින්ත මාමත් එක්ක පොඩ්ඩක් තරහකින් තමයි හිටියේ. ඉතින් මේකට ලොකුම හේතුව වෙන්නේ ගමේ හිටපු ප්‍රබල ගුරුන් වහන්සේ කෙනෙක් එක්ක මේ චින්ත මාමා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක දේවල් පටන් ගන්නවා. ඉතින් ඒ දේවල් මොනවද කියලා මම මෙතනදී කියන්න නැහැ. ඉතින් කොහොම හරි දවසක් මේ චින්ත මාමා මේ ගුරුන් වහන්සේ එකතු වෙලා යම්කිසි දෙයක් සිදු කරනවා. යම්කිසි ගුරුකමක් සිදු කරනවා. කොහොම හරි ඒ සිදුවීම වෙනවත් එක ඒ ගුරුකම කරනවත් එක්කම මේ චින්ත මාමා හදිසියෙම අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ ගමේ චින්ත මාමව හොයාගන්න බැරි වෙනා මේ වෙන සිද්ධියත් එක්ක. ඉතින් කොහොම හරි ගම මිනිස්සු ගුරුන් වහන්සේගෙන් අහලා තිබ්බත් චින්තකෝ කියලා ගුරුන් වහන්සේ කිසිම උත්තරයක් ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි දවස් සති දෙකකට විතර පස්සේ චින්ත මාමා ආයේ ගමේ මතුවෙනවා. ආයේ ගම මිනිස්සු දකිනවා චින්ත මාමා ආයෙත් සාමාන්‍ය විදිහට එයාගේ කඩේ කරගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි ගම මිනිස්සු ඇහුවත් මොකද වුනේ? වයිව එකපාරටම අතුරුදහන් වුනේ කියලා ප්‍රශ්න ගොඩක් ඇහුවත් චින්ත මාමා දුන්න එකම උත්තරය තමයි මුකුත් උනේ නැහැ කියන එක විතරයි. ඉතින් කොහොම හරි දවස් කිහිපයකට පස්සේ අවාසනාවන්ත විදිහට චින්ත මාමාගේ බිරිඳ මිය යනවා. අය මිය යන්න හේතුව ගමේ කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. හැබැයි ගම මිනිස්සු කතා වුණේම මේ චින්ත මාමාගේ බිරිඳ මිය ගියේ චින්ත මාමා ගුරුන් වහන්සේ එක්ක කරපු වැඩක් වැරදිලා වෙන්න ඇති කියලා. ඉතින් ඒත් එක්කම චින්ත මාමාට ගමේ ඉන්න බැරි තත්වයකුත් උදා වෙන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි මේ සිද්ධියෙන් සිද්ධ වුණාත් එක්කම චින්ත මාමා තීරණය කරනවා එක්තරා විදිහක එයාලගේ ඉඩමේ තියෙන නිදානයක් ගොඩ ගන්න. ඉතින් මේ දෙයට උදව් කරන්නේ ගමේ හිටපු අර මං කියපු ගුරුන් වහන්සේමයි. මේ ගුරුන් වහන්සේ මේ චින්ත මාමයි එකතු වෙලා තමයි මේ නිදානේ ගොඩ දාන වැඩේට අත ගහන්නේ. හැබැයි කොහොම හරි යම් කිසි දෙයක් සිද්ධ වෙලා මේ වැඩේ නැත්තම් මේ නිදානේ ගොඩ දාන වැඩේ අහවරක් වෙනවා. ඉතින් කොහොම හරි දැන් මේම චින්ත මාමා පටන් ගත්තු නිදාන දාන වැඩත් නැත්නම් නිදානේ ගොඩ දාන වැඩත් වැරදිච්ච හින්දා නැත්තම් නවත්තපු හින්දා චින්ත මාමා පොඩි ජල්ලියක් අල්ලන්න ආයෙ ලෑස්ති වෙනවා. ඉතින් මේ චින්ත මාමා අල්ලන්න යන ජල්ලිය මොකක්ද කියලා ගම මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් කොහොම හරි මේ දෙයට නැත්තම් මේ දේ හින්දා මේ චින්ත මාමා අලුතෙන් කරන්න වැඩක් හින්දා ගමේ මිනිස්සු ගොඩක් කලබලලා හිටියේ. මොකද චින්ත මාමා එක එක උපකරණ හොයනවා, මස් වර්ග හොයනවා, ලේ වර්ග හොයනවා. ඉතින් ඒ දෙත් එක්ක ගමේ මිනිස්සු ගොඩක් බයෙන් තමයි හිටියේ මේ චින්ත මාමා
කරන්න යන වැඩෙත් එක්ක. දවසක් මේ ගමේ හිටපු කාන්තාවකගේ ගවයා එකපාරටම හයියෙන් කෑ ගහන්න ගත්තා මහරෑ වෙලාවක. ඉතින් කොහොම හරි මේ කාන්තාව එළියට බැලලා බලනකොට ගවයා මැරිලා. ඒත් එක්කම මේ කාන්තාව දකින්නවා චින්ද මාමා මේ මහරෑ පාර දිගේ දුවගෙන යනවා. ඉතින් මේ කාන්තාව බය වෙච්ච පාරට ආයෙ ගියතුලට යනවා. හෙට උදේට මේ විස්තරේ ගමේ මිනිස්සුන්ට කියනවා කියලා හිතාගෙන. ඉතින් කොහොම හරි මේ කාන්තාව උදේ නැගිටලා බලනකොට එයාගේ ගවයා මිය ගිහිල්ලා තිබුණත් එක්කම මේ ගවයාගේ එක්තරා විදියක මස් කෑල්ලක් නම් කාලා වගේ සීන් එකක් තිබ්බා. ඉතින් කොහොම හරි මේ කාන්තාව දුවගෙන යන්නේ චින්ත මාමාගේ කඩේ පෙත්තට. මොකද චින්ත මාමා ඊට දිව්වේ ඇයි කියලා දේ හොයාගන්න ඕන හින්දා මේ කාන්තාව දුවගෙන යන්නේ චින්ත මාමාගේ කඩේට. ඉතින් චින්ත මාමාගේ කඩේට එනවත් එක්කම චින්ත මාමාගේ කඩේ වටේටම මිනිස්සු එකතු වෙලා මිනිස්සු කලබලලා තමයි මේ රාපෙටියේ. ඉතින් මේ කාන්තාව ඇවිල්ලා මොකද්ද උනේ කියලා බලන්න යනකොට මේ කාන්තාවට ආරංචි වෙනවා චින්ත මාමා මිය ගිහිල්ලා කියලා. ඉතා අමානුෂීය විදියට. ඒ කියන්නේ චින්ත මාමා මිය ගිහිල්ලා තියන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් මැරෙන විදියට නෙමෙයි. ඉතින් කොහොම හරි ගමේ මිනිස්සු ගුරුනාථයෙක් නැත්නම් ගමේ ගුරුනාථයෙක්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මොකක්ද මේ චින්ත මාමා මැරුණ හේතුව කියලා. අන්න එතනදී ගුරුනාථ දෙයක් කියනවා. ගුරුනාථ කියනවා චින්ත මාමා නැත්නම් මේ චින්තයි මායි අතර ගණ දෙනුවක් නැහැ. ඉතින් මට ආරංචි වෙච්ච විදිහට මේ චින්ත මාමා පිටගමකින් ගුරුනාථ කෙනෙක් එක්ක බන්ධනයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. මට හිතන විදිහට මේ ගුරුනාථ කියන්නේ මේ ගුරුනාථ කියන එයාට හිතන විදිහට ඒ බන්ධනයක් කරන්න ගිහිල්ලා වැරදුන හින්දා මේ චින්ත මාමා මේ විදිහට ඝාතනය වුණා කියලා. ඉතින් කොහොමද පොලිසිය මේ ගැන විස්තර ඇහුවත් මේ චින්ත මාමා කොහොමද මැරුණ කියලා දේවල් හොයාගන්න උත්සාහ කරත් කිසිම සාක්ෂියක් කිසිම විදිහේ මිනිමරුමක් ගැන කිසිම තොරතුරක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි තව දවස් කිහිපයක් යනවත් එක්කම තව මාස කිහිපයක් ගත වෙනා එක්කම මේ ගමේ තුන්වෙනි පටුමක්, ඒ කියන්නේ තුන්වෙනි පටුමක් කියන්නේ මේ ගමේ තිබ්බ කැලෑ පාරක්. කැලෑ අඩිපාර තමයි ගමේ තිබ්බ තුන්වෙනි පටුමග කියන්නේ. ඉතින් කොහොම හරි මේ මාසයක් දෙයක් යනවත් එක්කම ගමේ මිනිස්සු දකින්න ගන්නවා මහා සෝනව. කළුම කළු කොට මිනිස්සෙක් එකපාරටම එන්න උස යනවා වගේ දේවල් මේ ගමේ මිනිස්සු නිතරම දකින්න ගත්තා. ඉතින් ගුරුනාථ කියන විදිහට මේ මහා සෝන අවදි වෙලා තියෙනවා. මේ මහා සෝන රෑ 12ට නැත්තම් කට්ට කරුවලේ මේ මහා සෝන ගමේ පාරේ කරක් ගන්නවා කියලා ගමේ මිනිස්සු බිය වෙන්න ගත්තා. ඉතින් කොහොම හරි ගමේ මිනිස්සු හිතන්නේ මේ චින්ත මාමා කරපු වැඩක් වැරදිලා තමයි මේ විදියට මහා සෝන උනත් ඇවිස්සලා තියෙන්න කියලා. ඉතින් යන්න ඒ දෙත් එක්ක අපි අපේ නයිට් රෙකෝඩ් X කියන අපේ ප්ලේලිස්ට් එක මෙතනින් නිමා කරමු. අපි මේ ප්ලේලිස්ට් එකේ තවත් එපිසෝඩ් එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මේ ටීම් 1